ආයුබෝවන් සුබ දවසක් මහගෙදර YouTube නාලිකාව බලන ඔයගොල්ලෝ සියලුම දෙනාට හැමදාමත් අඩුවට විකිරෙන ගෙවල් ඉඩම් පිළිබඳ විස්තර දැනගන්න අපිව subscribe කරන්න like කරන්න කියලා මතක් කරනවා. අද දිනෙත් අරගෙන ආවා අංග සම්පූර්ණ ගෙවල් කීපයක් හා අඩුවටම විකිරෙන ගෙවල් කීපයක්. මේ අද දිනේ ඉදිරිපත් කරන පළවෙනි නිවස හොරණ ප්‍රදේශයේ නිවසක්. හොරණ පන්සල් හන්දිය කියන ස්ථානයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා හොරණ කොළඹ 120 බස් පාරට දුර මීටර 200යි. නිදන කාමර 3ක් තියෙනවා, බාත්රූම් 3ක් තියෙනවා. පර්චස් 12කින් මේ ඉඩම සමන්විතයි. ඒ වගේම සම්පූර්ණ ටයිල් කරන ලද නිවසක්. වට තාප්ප දාලා තියෙන්නේ. ආරක්ෂිතයි. මුදල් හදිසියක් නිසා ගොඩක් මිල අඩු කරලා තමයි හිමිකරුවන් මිල ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ මිල වෙන්නේ ලක්ෂ 65ක් විතරයි. ඔයගලන්ට හිමිකරු සම්බන්ධ කරගන්න පුළුවන්. මිල ගණන් තව අඩු කරගන්නත් පුළුවන් වෙයි. 077යි 658යි 16යි 64 අංකයට කෝල් එකක් කරන් මිල ගණන් හා සම්පූර්ණ විස්තර කතා කරගන්න මේ හොරණ නිවස සම්බන්ධව. මීළඟ නිවස ගම්පහ දිස්ත්‍රික්කයේ නිවස. ගම්පහ දිස්ත්‍රික්කයේ පෝගොඩ ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ප්‍රධාන ටවුන් එකට කිලෝමීටර් 4යි. බස් පාරට දුර මීටර් 800ක් පමණයි. ගෙදරටම වාහනය ගන්න පුළුවන්. නිදන කාමර 3ක්, සාලයක්, කුස්සියක් තියෙනවා. ඔප්පුව සින්නක් කර ඔප්පුව නිරවුල්ව තියෙනවා. විදුලිය හා ජලය සහිතයි මෙම නිවස. ගෙවීමේ ක්‍රමයට ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ මිල ලක්ෂ 26යි. ලක්ෂ 20ක් දීලා ගෙවන්න පුළුවන්. ඉතුරු ලක්ෂ 6 ලක්ෂ 20න් අඩු කරන්නේ නැහැ කියලා හිමිකරුවන් සඳහන් කරනවා. මූලික ගෙවීම ලක්ෂ 20යි. සම්පූර්ණ මිල වෙන්නේ ලක්ෂ 26යි. කෝල් එකක් දෙන්න 071යි 211යි 50යි 71 අංකයට මෙම නිවස සම්බන්ධ විස්තර දැනගන්න. එකවර මිලදී ගන්න කැමති කෙනෙක්ට සුළු මුදලක් හිමිකරුවන් අඩු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මීළඟ නිවස කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයේ නිවස. හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා හයි ලෙවල් බස් පාරට කිලෝමීටර් 1.4යි තියෙන්නේ. ඒ වගේම ප්‍රධාන බස් පාරටත් විනාඩි 10න් යන දුර ලින් ජලය හා නල ජලය වලින් සමන්විතයි. සින්නක්කර ඔප්පු නිරවුල් ප්ලෑන් හැම දෙයකින්ම මේ නිවස සමන්විතයි. ඉඩමේ භූමි ප්‍රමාණය පර්චස් 10ක් තියෙනවා. නිදන කාමර 2ක්, සාලයක්, කෑම කාමරයක්, කුස්සියක් තියෙනවා. නිවසටම වාහනයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. නිවසට පිවිසීමට අඩි 12 පාරක් තියෙනවා. නිස්කලංක වැදගත් වටපිටාවක් පාසලට, රෝහලට, සුපර් මාකට් එකට, බෑග් එකට ඔක්කොටම ගොඩක් ළඟයි. සම්පූර්ණ මිල වෙන්නේ ලක්ෂ 35යි. මිල ගණන් අඩු කරගන්න පුළුවන්. තිරේ දැක්වෙන දුරකථන අංකයට කතා කරලා විස්තර දැනගන්න. මීළඟ නිවස කොළඹ දිස්ත්‍රික්කයේ නිවසක්. මුදල් හදිස්සියක් නිසා මිල අඩු කරලා විකුණන නිවසක් මේක. නිදන කාමර 3ක්, සාලයක්, කෑම කාමරයක්, කුස්සියක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ හෝමගම කිරිවන්තොඩුව ප්‍රදේශයේ මේ නිවස පිහිටලා තියෙන්නේ. වර්ග අඩි 1200ක් මේ නිවසේ වර්ග අඩි ප්‍රමාණය තියෙනවා. 128 280 බස් පාරට යාබදව නිවස පිහිටලා තියෙන්නේ. ප්‍රධාන බස් මාර්ගයට මීටර 600යි ගෙදර ඉඳලා දුර. විදුලිය හා ජලය සහිතයි. වාහන කීපයක් නැවැත්වීමේ පහසුකම තියෙනවා. නිවසටම වාහනයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. සම්පූර්ණ මිල වෙන්නේ ලක්ෂ 60යි. දුරකථන අංකය 077යි 633යි 16යි 71. 077යි 633යි 16යි 71 අංකයට WhatsApp හා normal call මාර්ගයෙන් අමතන්න. මීළඟ නිවස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවස. පොළොන්නරුව අත්තන කඩවල තමා මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ භූමි ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක්. ඒ වගේම පාසලට මීටර් 700යි ගෙදර ඉඳලා ප්‍රධාන බස් පාරට මීටර් 200යි තියෙන්නේ. නිරවුල් ලියකියවිලි සහිත නිවසක් කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙම නිවසට අමතන්න ඕනේ WhatsApp මාර්ගයෙන් පමණයි. WhatsApp අංකය සඳහන් කරනම් සම්පූර්ණ මිල දාලා තියෙන ලක්ෂ 20යි. නමුත් ගේ බලලා මිල ගණන් කතා කරගන්න පුළුවන්. මේ දිස්සෙන WhatsApp අංකයට අමතන්න 077යි 844යි 78යි 67 අංකයට කෝල් එකක් කරන් සම්පූර්ණ විස්තර දෙන්න. මීළඟ නිවස තවත් අංග සම්පූර්ණ නිවසක්. මේ නිවසේ නිදන කාමර 3ක් තියෙනවා. සාලයක්, ඒ වගේම ඇටච් බාත්රූම් එකක් තියෙනවා. මේ නිවස
පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ වලහන්දුව ප්‍රදේශයේ ප්‍රධාන නගරයට කිලෝමීටර් 1.5 දුරක් තියෙන බස් පාරටත් ළඟයි. පර්චේස් 16ක් තියෙනවා ඉදමේ. සම්පූර්ණ මිල ලක්ෂ 17ක් පමණයි වෙන්නේ. විදුලිය ජලය සහිතයි. මෙම නිවසට බලපත්‍ර තමා තියෙන්නේ. දුරකථන අංකය සඳහන් කරන්නම් කතා කරලා මිල ගණන් හා අනෙකුත් විස්තර පිළිබඳ දැනගන්න නිවස ඉදිරි පිටින්ම පාර තියෙන වාහනයක් මිදුරටම ගන්න පුළුවන්. 076යි 04යි 99යි 209. 076යි 04යි 99යි 209 අංකය. මීළඟ නිවස කළුතර දිස්ත්‍රික්කයේ නිවසක්. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල අගල්වාය ප්‍රදේශයේ තමා මේ නිවස පිහිටලා තියෙන්නේ. නිවසේ ඉඳලා නගරයට දුර කිලෝමීටර 1යි. ඉඩමේ භූමි ප්‍රමාණය පර්චස් 5යි. සින්නක් කරොප්පු සහිත නිවසක්. ලක්ෂ 19යි වෙන්නේ සම්පූර්ණ මිල. මිල ගණන් අඩු කරගන්න පුළුවන්. දුරකථන අංකය සඳහන් කරන්නම් 074යි 05යි 05යි 691. විදුලිය හා ජලය සහිතයි. මෙම අංකයට කතා කරන්න 074යි 05යි 05යි 691. මීළඟ නිවස බුලත්සිංහල ප්‍රදේශයේ නිවසක්. මෙම නිවසේ ඉඳලා බුලත්සිංහල ටවුන් එකට මීටර 500ක් පමණයි තියෙන්නේ. නිදන කාමර 3ක්, සාලයක්, කෑම කාමරයක්, කිචන් එකක් තියෙනවා. ඒ වගේම ෆිනිෂිං වහලයක් ගහලා තියෙන වටිනා දැව වලින් සමන්විතයි. ඡායාරූප වල දිස්වෙනවට වඩා නිවස පෙනුමයි. සම්පූර්ණ මිල වෙන්නේ මේ නිවසේ හා ඉඩමේ ලක්ෂ 53ක් පමණයි. ඉඩමේ භූමි ප්‍රමාණයක් තියෙනවා පර්චස් 21ක්. ඔප්පුව ගැන සඳහන් කරනවා නම් සින්නක් කර ඔප්පුව තියෙන්නේ. ගන්න කෙනෙක්ට ගොඩක් වාසි. ලක්ෂ 53කට මේ නිවස මිලදී ගන්න පුළුවන්. දුරකථන අංකය සඳහන් කරන්නම් 074යි 05යි 56යි 91. මීළඟ නිවස ගාල්ල දිස්ත්‍රික්කයේ නිවසක්. ගාල්ල දිස්ත්‍රික්කයේ වංචාවල ප්‍රදේශයේ තමා මෙම නිවස පිහිටලා තියෙන්නේ. පර්චස් 18ක භූමි ප්‍රමාණයක් තියෙනවා. සින්නක් කර ඔප්පුව තියෙනවා ඉදමට. මේ නිවසට ස්ලැබ් එක විතරයි දාන්න තියෙන්නේ. ස්ලැබ් එක දාලා පදිංචි වෙන්න පුළුවන්. සම්පූර්ණ මිල වෙන්නේ ලක්ෂ 50යි. මිල ගණන් හිමිකරුවන් එක කතා කරලා අඩු කරගන්න පුළුවන්. තව බස් පාරටත් මීටර 500ක් විතර තියෙන්නේ. ප්‍රදේශයේ පර්ච් එකක් ගොඩක් වටින ප්‍රදේශයක්. ඉතින් ලක්ෂ 50ක් මිල දාලා තිබ්බට මිල අඩු කරගන්න පුළුවන්. තව හිමිකරුගේම දුරකථන අංකය තියෙනවා 076යි 948යි 89යි 19.